Hello everyone, welcome back to my YouTube channel. මිග්‍රේන් කියන්නේ සාමාන්‍ය හිස රදයක්ද? නැත්නම් වෙනම ලෙඩක්ද? මිග්‍රේන් එන අයට ඇත්තටම මොන වගේ වේදනාවක්ද තියෙන්නේ? ගොඩක් අය කියනවා මට මිග්‍රේන් තියෙනවා කියලා. හැබැයි වැරදියට වටහා ගන්න එපා. හැම හිස රදයක්ම මිග්‍රේන් නෙමෙයි. අද මේ වීඩියෝ එකෙන් මිග්‍රේන් කියන්නේ මොකක්ද කියලා විද්‍යාත්මකව සරලව කතා කරමු. මිග්‍රේන් කියන්නේ නර්වස් සිස්ටම් එකට සම්බන්ධ ක්‍රොනික් හෙඩේක් ඩිසෝඩර් එකක්. මේක හෙඩේක් එකක් විතරක් නෙමෙයි. මුළු ශරීරයටම බලපාන ලෙඩක්. සාමාන්‍යයෙන් එක පැත්තක් ගැස්සෙනවා වගේ වේදනාවක්. දැඩි හිස රදය, ඇස්වලට ආලෝකය ඉවසන්න බැරි වීම, ශබ්දවලට සංවේදී වීම, වමනය, අවධානය ගන්න බැරි වීම මේ මිග්‍රේන් වල ලක්ෂණ. මිග්‍රේන් ඕරා කියන්නේ මොකක්ද? සමහර අයට හෙඩේක් එකට කලින් බොඳ වෙලා වගේ පේනවා. අත්, මූණ හිරිවැටෙන ගතියක් තියෙනවා. මේ මිග්‍රේන් වැඩි වෙන්න ස්ට්‍රෙස් එක, නිින්ද අඩුකම, චොක්ලට්, චීස්, කෝෆි වගේ දේවල් වැඩිපුර ආහාරයට ගැනීම, අධික ආලෝකය සහ අධික සුවඳ බලපානවා. කාන්තාවන්ට සාමාන්‍යයෙන් මිග්‍රේන් වැඩි. පීරියඩ්ස් වලට කලින්, ප්‍රෙග්නන්සි ටයිම් එකේ මෙන්න මේ අවස්ථාවවලදී එයාලට මිග්‍රේන් ඇති වෙන්න අවදානමක් තියෙනවා. ඒක වෙන්නේ ඊස්ට්‍රජන් හෝමෝන්ස් වල සිද්ධ වෙන වෙනස් වීම නිසා. මිග්‍රේන් සම්පූර්ණයෙන්ම සුව වෙන්නේ නැහැ. හැබැයි ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ප්‍රමාණවත් සාමාන්‍ය නිින්දක් ලබා ගැනීමෙන් ඔයාලගේ ස්ක්‍රීන් ටයිම් එක අඩු කරොත් මේ මිග්‍රේන් අපිට පාලනය කරගන්න පුළුවන්. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න.